right. මේකට අපි ලියන්නත් පුළුවන් ලියන්න පුළුවන්ද පුතේ ඕගලන්ට මේ තාම කියලා දීලා තියෙනවද ලියන හැටි ලියන්න බැරි නම් කිව්වත් කමන්නේ. What are things we can do? We can done using computer. Hmm? හරි. කරන්න බෑ. පහක් ලියමු බලන්න අපි. මම එකක් ලියනවා. එකක් ලියමු. පහ. ආ, ලියමු එන එකක්. මම කියනවා playing computer games. හා? හරි. තව ලියන්න බලන්න ඕගොල්ලෝ. ලිව්වත් කමන්නේ කිව්වත් කමන්නේ ආ. හරි. කියන්න බලන්න. නැත්නම් ලියන්න. Study. Studies. Very good. We can study. Yes, we can study. Okay. Study. We can play games. I think better to remove one device. There are two devices connected. In එකයි. එකක් අයින් කරන්න. Please remove one. එක mute කරන්න. එක mute කරලා අනිත් එක කමන්නේ. Right. Okay. Studying. What else? තව මොනවද තියෙන්නේ? තව මොනවද තියෙන්නේ? Studying. Okay. හරි. එහෙනම් අපි කියන ටික studying ඊළඟට next one is sending emails. Video call. Very good. Sending emails. මොකද්ද සිදෙව් කිව්වේ? Video calls. Okay, taking video calls. Very good. Right. Okay, what else? තව මොනවද තියෙන්නේ? ගොඩක් වැඩ කරනවා. කම්පියුටරේ. Work. මොන work? Writing a document. Writing a document. Very good. තව මොනවද? What else? දන්නවද තව? තව මොනවද මතක් වුණා කියනවද? නැත්නම් එච්චරයිද කම්පියුටර් අපි කරන්නේ ඇයි? How about video watching? Watching film එකක් බලනවා. තව එනවනේ ඔළුවට. ගොඩක් තියෙනව නේද? ඉවර නැහැ. තව ගොඩක් තියෙනවා. තව මොනවද තියෙන්නේ? කියන්න බෑ. අපි ඉන්ටර්නෙට් යනවා. Internet. Access internet. Access internet. Okay. ඇති නේද? හරි. එහෙනම් කැමති අය ඕනනම් පුළුවන් නම් ලියා ගන්න. නැත්නම් මම ඔයගොල්ලන්ට ලියන්න බැරි අය ඉන්නවනේ තාම. ඒ කියන්නේ මේ ඒගොල්ලෝ ලියන්න ඕනේ නැහැ. මම දාන්නම් මේ WhatsApp group එකට. So I'll send this to the group. These are the answers. These are the answers of the question.
මේ ටේක් ඩවුන් කරගන්න පුළුවන් පස්සේ ලියන්න පුළුවන් ඔයගලන්ට. Okay, now okay. Hari. Today we are going to learn this structure, this thing called desktop computer. Desktop computer, right? Desktop, right? Desktop computer, right? The other one, පොඩි එකට අපි කියන්නේ laptop computer කියලා. දැන් මම දන්නවනේ මේවා දැන් දැකලා තියෙනවා. මේක හැබැයි desktop. මේක නම් desktop එකක්. ඒක තව type එකක computer එකක්. මේක ස්මාර්ට්ෆෝන් කියලා අපි දන්නවා. මේ ටැබ්ලට් palm top කියලා මොඩල් එකක් ආවා. දැන් ගොඩක් පොඩි මේ කම්පියුටර්ස් හරි palm top right? So these are the different computers types කියන ඒවා හරි right. Okay, මම මේ ෆොටෝ එකක් දැම්මා ඔයගලන්ට. හරි අපි බලමු දැන් right. මේකේ තියෙනවා right. So can you try to name these things? පුළුවන් ද name කරන්න? මෙතන මෙන්න මේ වගේ name කරනවා. Only the answer needed. Anyway, I will send this to the group. මම group එකට දානවා. group එකට ඔන්න දැම්මා. හරි. 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 දැන් මෙතන තියෙන මේ answer එකක් දීලා තියෙනවා මම. මේ වගේ තමයි answers කරන්න ඕනේ. හරි. try එකක් දෙන්න බලන්න. A B C D කියලා මේ වගේ ලියාගෙන ගිහිල්ලා answer ටික ලියාගෙන යන්න බලන්න මෙතෙන්ට. deliverලා done කියලා කියන්න ඕනේ ඈ. නැත්නම් මේ thumbs up එකක් දාන්න මේ group එකේ. හරි. I'll try to do this one. Can you name the part of this system? That is the question, na? අපි කරන්න තියෙන එක තමයි. Name the part of the computer. Name the parts of the computer. කරන්න බන් කරලි වල done කියලා කියන්න බලන්න. ඒදි මේ පොඩ්ඩක් දැකලා තියෙනවනේ. බැරිුණාට කමක් නැහැ. Anyway, I'm going to help you. Don't worry. Sir, I'm done. Good. How about other? අනිත් එක්කෙනා කොහමද? I'll give another 1 minute. Done, eh? Right, okay. So we'll discuss. Done. Good. Right, Hari? Okay, these are the answers. Screen එක, එහෙම නැත්නම් monitor එක.
screen or monitor. This one speakers, keyboard, mouse, printer. මේකට කියන්නේ අපි system unit system unit. CPU නෙමෙයි. හොඳ CPU කියලා සමහර කට්ටිය කියනවා but correct name මේ හරි වචනේ තමයි CPU. මේ system unit. CPU එක මම ඔයාලට පෙන්නන්නම්. CPU එක මම පෙන්නන්නම්. This chip is called CPU. See, this chip is called CPU. The chip එක තමයි CPU කියලා කියන්නේ. So we are not calling that. Let me see. මේක බලන්න. ඔය. This is called CPU. This chip called CPU. හරි මේ CPU කියලා සමහර ළමයි ලියනවා. CPU කියන්නේ මේ chip එක. CPU කියන්නේ මේ මෙතන system unit තමයි මේ box එකට කියන්නේ. හරි. Complete කරගන්න බලන්න. I'll give you another 1 minute. හරි. Right. ඊළඟට මෙන්න මේක හොඳට බලා ගන්න. So next one we are going to do this one. Okay, parts of the computer. The topic is that parts of the computer. Parts. Underline කරලා දුන්න. That is the topic. Please write down parts of the computer. මේ question එකක්. Anyway. දැන් මේක හොඳට බලා ගන්න. mouse තියෙනවා මේ printer තියෙනවා right හරි RAM මේ RAM එක computer ඇතුලේ තියෙන මෙතන connect වෙලා තියෙන්නේ motherboard එක කියලා එකක් තියෙනවා හරි processor කියලා එකක් තියෙනවා processor කියන්නේ මේ CPU එක same thing CPU right මතකයි CPU processor same names ඒ දෙකම එකයි synonyms CPU and processor will be same. Right. හරිද බලාගත්තද? Computer casing, monitor, speaker, mouse, printer, hard drive. Hard drive එකේ තමයි we are saving everything. Hard disk එක. Hard drive or disk කියලා කියනවා අපි මේකට. We are calling this as a disk, hard drive or hard disk. Disk. Hard drive, hard disk. You can use both. आपने බලාගත්තනේ හරි. දැන් අපි කරන්න යන්නේ නියම වැඩ. Sorry, excuse. Right. හරි. දැන් මෙන්න මේක එනවා. අපි මේකේ කරමු බලන්න. ABCD ටික. හරි. කරන්න බලන්න. Parts of the computer. So pick your parts of the computer. Parts of computer.
ඔක්කොම කරන්න බැරි නම් පුළුවන් ටික කරලා නවත්තමු. Sir Dixon. done. Sir Dixon. I didn't get it. මට තේරුන්නේ නැහැ පුතේ. මොකද්ද කිව්වේ? Sir, I'm finished. well done, well done. Okay, so we'll discuss. අපි බලමු. අපි බලමු මොනවද මේ answers කියලා. right. එහෙනම් බලා ගන්න answers. correct කරගමු අපි. හොඳයි. correct කරගමු අපි හැමෝම එහෙනම්. computer case, monitor, speakers, mouse, printer, hard drive or hard disk. Hard disk, huh? RAM, motherboard, CPU or processor මේ දෙකම ලියා ගන්න. keyboard, computer. හරි. මම දෙන්නම් තව විනාඩි දෙකක් දෙන්නම් මේ correct කරගන්න ඕගොල්ලන්ට. ඔක්කොම හරියට දාන්න බෑ thumbs up එකක්. ඔක්කොම හරි කෙනෙක් දාන්න බෑ thumbs up එකක්. එකක් හරි තිබුණාට කමක් නැහැ. එකක් හරි තියෙනවනම් ඔයගොල්ලන්ට thumbs up එකක් දාන්න පුළුවන් මේකේ. මේ reaction එක වලට කියලා දාන්න පුළුවන්. right. විනාඩියක් දෙන්නම් ඉවර කරගමු. හරිනේ right done. මම මේක දානවා group එකට. ඔයගොල්ලන්ට බලන්න පුළුවන් group එකේ. right. I send to the group. answer to group එකේ තියෙනවා බලන්න. හරි. අපි යමු next එකට. right. හරි. right. okay. අපි තව question එකක් කරමු. මේ activity එක. In what places are computers used? කොහේද අපිට computers දකින්න හම්බෙන්නේ? දැන් අපි videos බැලුවා. So there are many places නේද? මම එකක් කියනවා සුපර් මාකට් එකේදී අපිට computers දකින්න තියෙනවා කියලා. හරි. කරන්න බලන්න. computers දැකුවොත් ඈ කරගෙන යම් බලන්න activity එක.
In what places computers are used? Computers පාවිච්චි කරන තැන් ටිකක් තමයි කරන්න ඕනේ. Any place. So supermarket. මතක් කළ computer lab, school computer lab. School computer lab. Okay. දැන් ලියන් යන්න බලන්න. මම දෙකක්ම ලියුවා. Continue. Office. 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 Okay. Please, yes, correct. Another one. Another one. How you can බලන්න. What else? මොනවද තියෙන්නේ? Computer shop. Computer shops for selling purposes නේද? විකුණන්න තියාගෙන තියෙනවා. හරි. තව shops. Okay. දැන් කීයක් ලියුවද ඔයා? Okay. Okay, we'll discuss the answers. Okay. Any then now we only three. Right. Okay. Okay. Please check the answers. Balagan. Hospital, school, manufacturing, agriculture, malls. Malls, shopping malls, shopping mall. Okay, let me show you. Sorry. Agriculture farms. Agriculture farms වලත් තියෙනවා හොඳ. Shopping malls. Right, okay. So these are the answers. මේ ගොඩක් තියෙන්නේ. හරි. මේකේ මදි පාඩු ටික මේ ලියා ගන්නකො බලන්න. You can write down if anything missed. I'll give 1 minute to finish. මම විනාඩියක් දෙන්නම්.
give you another minute to finish. විනාඩියක් දෙන්නම්. ඉවර කරගන්න බලන්න. Right. Anyway, I'll send this one to the group. මම group එකට දාන්න. හරි. මම මේ group එකට දානවා. I'm going to send this to our group and you can further refer it. Okay, these are the answers. Right? Right. Okay. හරි. How's මේ කියවන්නේ? Any volunteer? How's මේ කියවන්නේ? Table is a tablet is a smaller than a laptop. Okay. Any volunteer? කවුරුද කියවනවද? බලමු මේක ලස්සනට කියවන ළමයි ඉන්නවද කියලා. Any volunteer? කියවන්න බලන්න කවුරු හරි. හරි. එහෙනම් නැත්නම් කියව ගන්නකො. Go to this one please. Go to this one, I will explain. A tablet is small than a laptop. You can carry it around. It can do many things. A laptop can. It has a touch screen. Very good. හොඳයි. ලස්සන කියුවා. පොඩි දෙයක් තියෙනවා. අර smaller than tablet is a smaller than මට smaller than කියලා smaller කියන්නේ පොඩි කියන එක. හොඳයි. හරි. tablet එක දර පොඩි. small. ඒක tablet එක small. ඒ කියන්නේ මේ අපි දන්නවා tab එක. tablet කියන්නේ tab එකට අපි. හරි. A smartphone is a small computer. ඊළඟ it can make phone calls. It is smaller than a tablet. Okay. Tab එකකට වැඩිය පොඩි smartphone එක. You can carry it around. It can do many things a tablet can. දැක්කද? ඒ tablet එකට බැරි ගොඩක් දේවල් කාට පුළුවන් smartphone එකට පුළුවන්. It has a touch screen. ඒකේ touch screen එකක් තියෙනවා. හොඳයි. Right. හරි. මට කියන්න බලන්න මේකට උත්තරේ. Which type of computers is easier to carry around? A tab. Tab phone. Tab. A tab. A tab. Yes, tab and phone both. හරි. laptop එක වගේ ලේසි මේ දෙක අරන් යන්න ඕනේ. Very small. laptop මේ පුළුවන් but it's also little large. නේද? ඒක බරයි, heavy. හරි. Right. පොඩි activity එකක් කරමු අපි. අතනින් අයින් කරා. Right. Okay. We'll do a small activity. පොඩි activity එකක් කරමු. හරිද? First one is කරන්න දෙන්නේ match each word to each picture.
මං එකක් කරලා තියෙන්නේ. හරි? For one tablet it's C. හරි? tab එක C නේ. හරි. tab එක C. හරි. කරන්න බෑ මේ වගේ. දැන් ඕගලන්ට පුළුවන් මේවා. match each මෙන්න මේක. practice කරමු. sample answer already given. මම sample එකක් දීලා තියෙන්නේ. I'm done. right. නියමයි. perfect. අදත් විනාඩියක් දෙන්න අනිත් එක නඩත් ඉවර වෙන්න. only the first one eh? right okay. බලමු answers. Number 1 is C. okay. The next one. Number 2 is D. right. very good. Number 3 is A. yes. fourth one is B. නේද? හරි. well done. Fourth okay. one is D. good. okay, now please tell me which computer is the largest? කොයිකද ලොකුම එක? which computer is large? ලොකුම එක මොකද්ද මේ වලින්? The monitor. monitor කියලා එකක් නැහැ මෙතන. monitor එකත් එක්ක computer එකක්ම තියෙනවා. Desktop. very good. desktop. හරි. පුතේ මේ ටිකම තමයි මේ desktop මේ තියෙන මේ ටික තමයි මෙතන තියෙන්නේ. හොඳයි ABCD ටිකනේ අහන්නේ. good. well done. okay, third one. which computer is smallest? පොඩිම එක මොකද්ද? Smartphone. well done. okay, good. හොඳයි. හරි. ඔන්න දැන් තව ඇක්ටිවිටි එකක් තියෙනවා. ඇක්ටිවිටි ගොඩයි නේ. alright. හරි. මේකෙන් කරන්න තියෙන්නේ which of the devices are computers? මේ computers වලට not a computer එකක් not a computer. right? දැන් මෙතන tab එක computer එකක්. we can tab එක ඇතුලේ processor එකක් තියෙනවා, RAM එකක් තියෙනවා, motherboard එකක් තියෙනවා. so we call it as it's a type of computer, right? හරි.
දැන් මම example එකක් ගත්තා. This is my example answer. First one මේ මොකද්ද first one? First one මොකක්ද? Small one का first one? No. Is it a computer? A speaker. ඔව් ඒක ස්පීකර් එක කම්පියුටර් එකක්ද? No. No. Okay. හරි ඒ වගේ තමයි. හරි කරන් යන්න බලන්න හරි. Not a you can mention not a computer. Hari. එකේ ඉඳලා අට වෙනකන් දාලා not a computer computer එක ලියන්න තියෙනවා. computer එකට ඕන දෙයක් computer එක නැති දෙයක්. Once you're done, please tell me.
Run? Okay. Yes. Right. Okay, we'll see the answers. Habbalum answers. Right. Okay. Two. Not a computer. නේද? ඒක මොකද්ද mouse එකක් නේද? Mouse එකක්. It's not a computer. It's not a computer. Right? Computer, not a computer. Tab is a computer. Mhm. Right? Fifth one. Fifth one, computer. A computer. Computer. Okay. Fifth one. Computer. Sixth one. It's a keyboard. Huh? 6-1. A keyboard. Oh. Seventh one, printer. It's not a computer. Number 8 is a mini computer. It's a phone, no? It's a type of computer. Okay, so that's it for today. Any doubts, any questions? මොනවද ප්‍රශ්න තියෙනවද? අද කරපු session එකේ. මොනවද තියෙනවද WhatsApp එකක් දාන්න. No, sir. Right, okay. එහෙනම් අපි next week එකේ හම්බෙමු. මේ එහෙනම් take care everyone. Good night. Thank you. God bless you, sir. You too. Bye bye. Bye. God bless, sir. Okay, bye bye. Take care.